අපි දැන් බලමු මේ ජ්‍යාමිතික ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා. AB හා CD යනු O කේන්ද්‍රය වූ වෘත්තයේ එකිනෙකට ලම්බ ලෙස P ලක්ෂයේදී ඡේදනය වූ ජාය දෙකකි. ඒවායේ මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් x හා y වේ. AD සමානයි CB. නම් AB සමානයි CD බව සාධනය කර PX OY සමචතුරාශ්‍රයක් බව සාධනය කරන්න කියලා කියනවා. එතකොට මේකේ අපිට ජායන් දෙකක් දීලා තියෙනවා. ජායන් දෙක P ලක්ෂයේදී එකිනෙකට ලම්බකව ඡේදනය වෙනවා. හැබැයි ජායන් දෙකේ දිග සමානයි කියලා දීලා නැහැ. මොකද අපිට ඒක තමයි ඔප්පු කරන්න තියෙන්නේ. ජායන් දෙකේ දිග සමානයි කියලා ඔප්පු කරන්න තියෙන්නේ. ඒ වගේම ජායන් දෙකේ මධ්‍ය ලක්ෂයක් දීලා තියෙනවා. OX OY කියලා දීලා තියෙනවා. එතකොට අපි බලමු මේක කොහොමද විසඳන්නේ කියලා. මේකේ මම බලාපොරොත්තු වෙන්නේ ඔබට කියා දෙන්න මේකේ කොහොමද මේ ක්‍රමය. මම මේක ලියලියා පියවර විදිහට පැහැදිලි කරන්නේ මම මෙතන මේ සරල විදිහට මේකේ ක්‍රමය ඕගොල්ලෝ පැහැදිලි කරනවා. ඊට පස්සේ ඕගොල්ලොන්ට ඒක විසඳන්න පුළුවන්. දැන් අපිට මේකේ දීලා තියෙන දත්තයක් මේකේ ලකුණු කරොත් එහෙම අපිට දීලා තිබුණා AD සමානයි CB. ඔයගොල්ලෝ ප්‍රශ්නේ අයිත් බලන්න පුළුවන් මේකේ රෙකෝඩින් එකේ. AD මෙන්න මේ දිග සමානයි CBට. මෙන්න මේ දිගට සමානයි. එතකොට අපිට ඔප්පු කරන්න තියෙන්නේ මෙන්න මේ රේඛාවේ දිග AB රේඛාවේ දිග සමානයි කියලා ඔප්පු කරන්න තියෙනවා. මෙන්න මේ CD රේඛාවේ නැත්නම් CD ජායේ දිගට සමානයි කියලා ඔප්පු කරන්න තියෙනවා. මේකෙදි මම පාවිච්චි කරනවා අංග සම කිරීමේ ක්‍රමයක්. ඉතින් ඕගොල්ලන්ට හිතෙනවා මේක ඍජු ත්‍රිකෝණ තියෙන හින්දා පයිතගරස් සම්බන්ධය දාන්න පුළුවන්ද? ඒ වගේ එක එක ක්‍රම අත්හදා බලන්න පුළුවන්. හැබැයි පයිතගරස් සම්බන්ධය දාන්න ගියොත් මේකේ මම හිතන්නේ මේක සංකීර්ණ වෙනවා ප්‍රශ්නේ. ඊට වඩා මේ සරල අංග සම කිරීමකින් මේ ප්‍රශ්නය අපිට විසඳන්න පුළුවන්. මේකෙදි මම සැලකිල්ලට ගන්නවා මේකේ මේ තියෙන මේ ADP කියන ත්‍රිකෝණ එකක් ADP කියන ත්‍රිකෝණ එකක් මයිකේ මේ රතු පාටින් මේක අඳින්න ADP මෙන්න මේ ත්‍රිකෝණය මේක එකක් අනිත් එක CBP ඒක කියනකොට ඉංග්‍රීසි අකුරු කියනකොට ඒ අකුරු දිහා බලන්න CBP කියද්දි අකුරු දිහා බලන්න එතකොට රූපේ එකපාරට ඔයගොල්ලෝ ඔළුවට මේ යනවා ඒ කියන්නේ අපිට සම්පූර්ණ රූපේ පේනවා ඉංග්‍රීසි අකුරු කියද්දි ඒ අකුරු දිහා බලන්න ඒකම රූපේ අඳුර ගන්න මේ ත්‍රිකෝණ දෙක සලකලා මේක අපි අංග සමයි කියලා ඔප්පු කරන්න උත්සාහ කරමු. ඒක අංග සමයි කිව්වොත් අපිට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මොකද අංග සමයි කිව්වොත් අපිට කියන්න පුළුවන් PD සමානයි PD සමානයි PB. ඒ අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංගනේ නේද? ඒ වගේම AP සමානයි PC. ඒකත් ඒ අංග සම ත්‍රිකෝණ දෙකේ අනුරූපාංග දෙකක් වෙනවා. ඉතින් මෙයා මෙයාට සමාන නම් මෙයා මෙයාට සමාන නම් එතකොට නේද? එතකොට මේ දෙන්න එකතු වෙලා AB හැදෙනවා.
මේ දෙන්න එකතු වෙලා CD හැදෙනවා. එතකොට අපිට පුළුවන් අර මේ ප්‍රත්‍යක්ෂයක් පාවිච්චි කරලා මේක මේ සමානයි කියලා ජයන් දෙක සමානයි කියලා ඔප්පු කරන්න පුළුවන්. ඉතින් මෙතන අභියෝගය තමයි අපිට තියෙන්නේ මේක අංග සමයි කියලා කියන්නේ කොහොමද? මොන අවස්ථාව යටතේද අංග සම වෙන්නේ? දැනටමත් ඕගොල්ලෝ මේකේ එක අවයවයක් දීලා තියෙනවා. මෙන්න මේක මේ පාදයට සමානයි. ඕගොල්ලෝ ලියනකොට ඔප්පු කරලා ලියනකොට ලියන්න පුළුවන් AD සමානයි CB හේතු වරහයතු ලියන්න පුළුවන් දත්තය. අපිට දීලා තියෙන තොරතුරක් ඒක. ඊළඟට පාද ඇසුරෙන් මේ ගන්න ගියොත් මෙතන මේ අපහසු වෙනවා. මොකද ඒ අහලා තියෙන පාදේමයි දැන් මෙතන මේ අංග සම කිරීමට ගන්න වෙන්නේ. ඒ හින්දා අපිට පාද ඇසුරෙන් ගන්න අපහසුයි. අපි කෝණ වලට යමු. දැන් ඔයගොල්ලෝ මම මෙතන මේකේ කියනවා මෙන්න මේ D කෝණය. මේ D කෝණය මෙතන B කෝණයට සමානයි කියලා. ඒක ඔයගොල්ලෝ පිළිගන්නවද? හොඳට බලන්න. ඒවා එකම ඛණ්ඩයේ කෝණ වෙනවා. ඒවා එකම ඛණ්ඩයේ කෝණ වෙනවා. ඔයගොල්ලෝ හොඳට බැලුවොත් පෙනෙයි. බලන්න මෙන්න මේ ඡාප කොටසේ. මෙන්න මේ ඡාප කොටසේ ඉඳලා AC කියන ඡාප කොටසේ ඉඳලා මේ පැත්තට අඳින කෝණය. මේකේ මේ පරිධිය මත ආපාදනය කරන කෝණය තමයි මේක. ඒ ඡාපයෙන්ම මේ පැත්තට පරිධිය මත ආපාදනය කරන කෝණය තමයි ABC කියන්නේ. එහෙනම් ඒ කෝණ දෙක මොකද වෙන්නේ? සමාන වෙනවා. එතකොට එකම ඛණ්ඩයේ කෝණ කියන මේ තර්කයෙන් ඕකට බලන්නත් පුළුවන්. ඒ සංකල්පයෙන් ඕක දිහා බලන්නත් පුළුවන්. එතකොට මෙතනින් ඉරක් ඇන්දොත් එතකොට මේක එක ඛණ්ඩයක්. හරි? ඒ ඛණ්ඩය ඇතුලේ නෙවෙයි කෝණ දෙක තියෙන්නේ ඉතිරි එකේ. ඒක ඇල අයින් කරලා බැලුවොත් එම වෘත්තයේ අනිත් ටික මොකද්ද? මෙන්න මේ ලොකු කොටස. නේද? මේ පොඩි කෑල්ල අයින් කරලා බැලුවොත් ඉතුරු ටික වෙන්නේ මේ වටේ තියෙන මේ ලොකු මේ වෘත්ත ඛණ්ඩය. ඒ වෘත්ත ඛණ්ඩය ඇතුලේ තමයි මේ ලොකු වෘත්ත ඛණ්ඩය ඇතුලේ තමයි මේ කෝණ දෙකම තියෙන්නේ. ඒ හින්දා එකම ඛණ්ඩයේ කෝණ නිසා ඒ කෝණ දෙක සමානයි. හරි? ඕගොල්ලෝ ලියන්න පුළුවන්. ඒ දෙක සමානයි හේතුව එකම ඛණ්ඩයේ කෝණ. එතකොට මේ දෙකේම බේස් එක වෙන්නේ නේද? මේකේ පාදම වෙන්නේ දෙකේම AC. AC ඡාපයේ ඉඳලා තමයි කෝණ දෙක එහාට යන්නේ. ඔන්න එහෙනම් එකක් හරි. කෝණයක් හරි. එතකොට තව කෝණයක් හොයාගත්තා නම් හරි. නේද? තව කෝණයක් මේ කෙලින්ම ඕගොල්ලෝ පේනවා නේද? මොකක්ද ඒ කෝණේ? දැන් ඇත්තටම මේ ක්‍රම දෙකකට ඔක් ගන්න පුළුවන්. ලේසිම ක්‍රමේ තමයි මේ ඍජු කෝණය සලකන එක. දැන් මේක අංශක 90ක් ඉඳලා මේ පැත්තේ කෝණය 90යි. ඒ වගේම මේ පැත්තේ කෝණයක් 90යි. එහෙනම් මේක තව කෝණයක් හරි. එහෙනම් කෝකෝපා යටතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. එහෙම නැත්නම් කාට හරි ඕන නම් මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා ඔප්පු කරන්නත් පුළුවන්. මොකද ඒවත් එකම ඛණ්ඩයේ කෝණ වෙනවා. තේරෙනවද? දැන් මෙතන ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මේ ඡාපය මේ පාදම කරගෙන ඒ ඡාපයේ ඉඳලා මෙහාට ඇඳපු කෝණය තමයි මේක. මේට අඳින කෝණය මේක. ඒ ඡාපයේම ඉඳලා මේට අඳින කෝණය මේක. එතකොට ඒ කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩය කියලා කියන්නේ මෙතනින් ඉරක් ඇන්දොත් එහෙම එතකොට මෙන්න මේ වෘත්ත ඛණ්ඩය ඇතුලේ තමයි මේ කෝණ දෙකම තියෙන්නේ. ඒ හින්දා එකම ඛණ්ඩයේ කෝණ ඇසුරෙන් ගත්තත් ඒ කෝණ දෙක සමානයි. ඉතින් මේ ඒක එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉතින් අර ඍජු කෝණේ තියෙන හින්දා ඔයගොල්ලන්ට කෙලින්ම ඒක අර ඍජු කෝණ දෙක අරගෙන ඒක
මේ අංගය සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට කෝකෝපා යටතේ ඒ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. ඊට පස්සේ ඒකෙන් අපිට ඔප්පු කරන්න පුළුවන් DP. DP කියන එකට මම A කියලා දාන්නම්. DP සමානයි DP කියන්නේ මෙතෙන් ඉඳන් මෙතෙන්ට නේද? ඒක සමානයි මෙන්න මේ පාදයට. PPBට. ඒකට හේතුව මොකද්ද? අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. ඒ පැත්ත අපි මේ AB කියලා අපි ගමු. මේක මම B කියලා දාන්නම්. ඒතර B කියලා ගත්තේ මොකද්ද මෙතන? PB. PB. එතකොට මේ අකුරු දිහා බලන්න. හරි ඔයගොල්ලෝ රූපේ දිහා බලා හිටියොත් මම මේ පැත්තේ ඉංග්‍රීසි අකුරු කියවුණා. ඔයගොල්ලෝ වෙන දිහාවක රූපේ දිහා බලා ඉන්න. එහෙමින් නැතුව අකුරු කියනකොට ඒ අකුරු දිහා බලන්න. එතකොට මම කිව්වොත් PB කියනකොට ඔයගොල්ලෝ PB අකුරු දිහා බලන්න. ඒකම අර රූපේ ඔයගොල්ලෝ ඔළුවට යනවා. PD කියනකොට ඒ අකුරු දිහා බලන්න. ඒ කියන පිළිවෙලටම. එතකොට එහෙනම් A සමානයි B. ඔන්න මේකේ අපි අංග සම ත්‍රිකෝණවල අනුරූපාංගය ඇසුරෙන් කියනවා A සමානයි B කියලා. ඒ වගේම ඒ ත්‍රිකෝණයේම ඒ ත්‍රිකෝණ දෙකේම මේ අනුරූපාංග දෙකක් තමයි මෙන්න මේ AP කියන එකයි CP කියන එකයි. එහෙනම් ඒ පාද දෙකත් සමාන වෙනවා. හරි? එතකොට මේක x කියලා ගත්තොත් අපි තවත් ලේසි මේකත් x කියලාම දැම්මොත් නැත්නම් ඕගොල්ලෝ y කියලා අරගෙන අර ප්‍රත්‍යක්ෂ ක්‍රමේ සමානයි කියලා ලියන්න. හරි? මේක y මේකත් x කියලාම දාන්න පුළුවන් නේද? එතකොට මේක a නම් මේකත් a කියලාම දාන්න පුළුවන්. මම පැහැදිලි කරන්න ඕන නිසා මෙහෙම ලියන්නම් a කියලාම ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ AB රේඛාවේ දිග වෙන්නේ මොකද්ද? x ධන a. x ධන a. එතකොට සම්පූර්ණ CD රේඛාවේ දිග මොකද්ද වෙන්නේ? ඒත් x ධන a. ඒත් එන්නේ x ධන a. එහෙනම් මේ පාද දෙකේම දිග එන්නේ x ධන a කියලා එන්නේ. එහෙනම් මේ පාද දෙක දිගින් සමානයි. ඇතර මේ පාදයක් කියන්නේ දැන් උන අපිට ඔප්පු කරන්න ඕනේ ජායන් දෙක. එක ජායක් AB අනිත් ජාය CD. ඔන්න එහෙනම් ජායන් දෙක සමානයි කියලා ඔප්පු කරා. ඊළඟට අපිට කියනවා මේකේ මේ සමචතුරස්‍රයක් කියලා පෙන්වන්නලු මොකද්ද? XOYP. නැත්නම් PXOY ඒ කැමති විදිහකට ගන්න පුළුවන්. මෙන්න මේ අපි යා කරොත් එහෙම මෙන්න මේක මේ සමචතුරස්‍රයක් කියලා ඔප්පු කරන්න කියලා කියනවා. ඕගොල්ලොන්ට මතක ඇති මීට කලින් સિદ્ધාන්තයක් ඉගෙන ගත්තා වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා ජායක මධ්‍ය ලක්ෂයට අඳින රේඛාව ජායට ලම්බකයි. මධ්‍ය ලක්ෂයට අඳින රේඛාව ජායට ලම්බකයි. එතකොට අන්නේ સિદ્ધාන්තයට අනුව බැලුවොත් අපිට පේනවා මෙන්න මේ කෝණ අංශක 90ක් වෙන්න ඕන. ඒ වගේම දැන් මෙතන කෝණේ අංශක 90යි කියලා දීලා තියෙනවා. එහෙනම් කෝණ තුන එකතු 360ක් වෙන්න ඕන නිසා මේ කෝණයත් අනිවාර්යෙන් අංශක 90ක් වෙනවා. ඊට පස්සේ දැන් ඕක දැන් ඍජු කෝණාශ්‍රයක් කියලා කෙලිම පැහැදිලි. කෝණ හතර අංශක 90 ගානේ වෙනවනම් ඍජු කෝණාශ්‍රයක් කියලා පැහැදිලි. නමුත් අපි ඔප්පු කරන්න ඕනේ මේක සමචතුරස්‍රයක් කියලා. සමචතුරස්‍රයක් කියන්නේ ඍජු කෝණාශ්‍රයේ විශේෂ අවස්ථාවක් නේද? බද්ධ පාද සමාන ඍජු කෝණාශ්‍රයක් කියන්නේ සමචතුරස්‍රයක්. එතකොට දැන් අපි ඕගොල්ලන්ට මතක ඇති ඉස්සෙල්ලා අපි ගත්තා ඒක නැතුව අපි වෙන අකුරක් ගමු. මම මෙතන ගන්නවා AB. මම AB වෙනුවට ගත්තොත් මෙතන ගත්තේ AP ගත්තේ x නේද ඉස්සෙල්ලා. AP වෙනුවට x දාන්නකො. එතකොට PC වෙනුවටත් x දැම්මේ. දැන් මෙතන ඕගොල්ලෝ ජ්‍යාමිතියට දක්ෂයි මම දන්නවා මේවා ලියලා පෙන්නන්න දක්ෂයි.
ඕගොල්ලෝ චැලෙන්ජ් එක උනේ මෙතන කොහොමද මේක මේ කරන්න ක්‍රමේ දැනගන්න නේද? ඒතකොට ලියලා පෙන්නන එක මේ කරගන්න පුළුවන්. නමුත් අර කොහොමද මේක මේ විසඳගන්න ක්‍රමේ පැහැදිලි කරන්නයි මට මෙතන අවශ්‍ය. එතකොට මේ පාත් දෙකේ x කියලා ගත්තේ මොකද්ද? AP x කියලා ගත්තා, PC x කියලා ගත්තා. ඊළඟට අපි මීට කලින් ඔප්පු කරා මේ PD සමානයි මේ CD සමානයි AB කියලා. CD සමානයි අ, මේ AB කියලා ඔප්පු කරා. ජායන් දෙක සමාන හින්දා. එතකොට ඒ වගේම ජායන් දෙක සමානයි නම් මම ගත්තොත් එහෙම මේ XD කියන දිග මම XD කියන දිග මෙතන තියෙන දිග ගන්නකො. XD කියන දිග ගත්තොත් මොකක් හරි අකුරක් දාමුකෝ අපි. C කියලා දාමු. XD කියන දිගට C කියලා දැම්මොත් ඕගොල්ලන්ට කියන්න පුළුවන්ද මේ PX කියන දිග මොකද්ද වෙන්නේ? PX කියන දිග මොකද්ද වෙන්නේ? PX දිග වෙන්නේ C ඍණ X. C ඍණ X. ඒකට හේතුව මොකද්ද? මේ ටික C නම් ඉතුරු ටිකත් C මෙතන මේ ජායේ ඉතුරු ටිකත් C. ඇයි හරි මැදනේ X තියෙන්නේ? එහෙනම් උඩ කොටස C නම් මේ පල්ලෙහා කොටසේ දිගත් ජායේ ඉතුරු ටිකත් Cමයි. එතකොට දැන් අපිට මේකේ ජායේ පල්ලෙහා කොටස තමයි වැදගත්. එතකොට ජායේ මේ සම්පූර්ණ දිග මෙතෙන්නම C නම් අපිට ඕනේ මෙන්න මේ ටික. ඒ ටික ගන්නෙ කොහොමද? C ගෙන් මේ x කියන කොටස අඩු කරන්න ඕන. C කියන එකෙන් x කියන කොටස අඩු කරන්න ඕන. එතකොට එහෙනම් මෙන්න මේ රූපයේ දැන් අපි සමචතුරාශ්‍රය කියන්න බෑ තාම ඍජු කෝණාශ්‍රය කියමු. මේ ඍජු කෝණාශ්‍රය මේ පාදේනවා C ඍණ x කියලා එනවා. C ඍණ x. ඔය විදිහටම අපිට පෙන්නලා දෙන්න පුළුවන් මෙන්න මේ පාදය ඍජු කෝණාශ්‍රයේ ඒ පාදයක් C ඍණ xමයි කියලා. හරි? නැත්නම් ඔයගොල්ලෝ මේ AB ඒ වගේම මේ PB YB ඔය ඉංග්‍රීසි අකුරු දාලා හදලා ගන්න පුළුවන්. දැන් මම මේ X Y ඒ වගේ පොඩි අකුරු දාලා පැහැදිලි කරන්නේ මේක ඔයගොල්ලෝ තේරුම් ගන්න ලේසි වෙන්න. දැන් මෙතන ගත්ත තර්කයෙන් අපිට මෙන්න මෙතන මේ පාදයේ දිග මේ පාදයේ දිගට සමානයි කියලා ඔප්පු කරන්න පුළුවන්. ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න පොඩ්ඩක් මේ එතකොට මේ ඕන මට ආයි පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. අපි දන්නවා මේ දිගත් C වෙන්න ඕන නේද? ජායන් දිගේ දිග සමානයිනේ. එතකොට මෙතෙන් වෙන්නේ ජායෙන් භාගයක් C. එහෙනම් මේ ඉතුරු ටිකත් C. ඉතුරු ටිකක් C නේ. එතකොට මෙතෙන් x කියලා අපි ලකුණු කරගත්තා. එහෙනම් මේ මැදේ ඉඳලා මෙතෙන්නම C නම් මේ ටික x නම් ඉතුරු ටික වෙන්නේ මොකද්ද? C ඍණ x. එනවා ඉතුරු ටික C ඍණ x කියලා ලියන්න පුළුවන්. හරි? C ඍණ x කියලා ලියන්න පුළුවන්. එතකොට එහෙනම් මේකේ බද්ධ පාද දෙක සමාන හින්දා බද්ධ පාද දෙක සමාන බද්ධ පාද සමාන ඍජු කෝණාශ්‍රයක් සමචතුරාශ්‍රයක් වෙනවා. බද්ධ පාද සමාන ඍජු කෝණාශ්‍රයක් සමචතුරාශ්‍රයක් වෙනවා. ඉතින් ඒකෙන් මේක සමචතුරාශ්‍රයක් කියන එක ඔප්පු වෙනවා. හොඳයි. තව මේ කල්පනා කරලා බලන්න පිළිවෙලට ඔයගොල්ලෝ ලියා ගන්න. ඒ වගේම ඔයගොල්ලොන්ට මෙතන මේ කැමැති ඉංග්‍රීසි අකුරු දාගන්න පුළුවන්ද කියලා ඕගොල්ලන්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එහෙම දාගත්තට කමන්නේ ඕගොල්ලෝ අර සාධනය පටන් ගන්න තැන ඒක මේ අර්ථ දක්ව ගන්න. ඒක අර්ථ දක්ව ගන්න. ඒ කියන්නේ මෙතන AP සමානයි x. AP සමානයි x. දැන් අපි කලින් මේක දැන් තර්කේ හදාගන්න තියෙන්නේ මෙහෙම ගන්නවා කියලා. එතකොට අපි ලියන්න පුළුවන් AP සමානයි x. මේ ඒ වගේම මෙතන ගන්නවා නම් මේ dx සමානයි c. ඊට පස්සේ ඉස්සලා ගත්ත AB වලට ගත්ත ඒවා. එහෙම කියලා ලියා ගන්න පුළුවන්.
DPට මොකක්ද ගන්නෙ? APට X කියලා ගමු. එහෙම කියලා එතන මේ අර්ථ දක්ව ගන්න පුළුවන්. එහෙම අර්ථ දැක්වුවාට පස්සේ මේ සාධනය පටන් ගන්න තැන මේක අපි කරන්නේ. එහෙම අර්ථ දැක්වුවාට පස්සේ අතන මැදදී උනත් කරන්න පුළුවන්. මේ තර්කය ඔයගොල්ලෝ දෙන්න පුළුවන්. අපි මේක මේ බව ගමු. ලෙස ගමු. කියලා ඒක අර්ථ දක්ව ගන්න පුළුවන්. එහෙම අර්ථ දැක්වුවාට පස්සේ ඔයගොල්ලෝ මේක මේ පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට මේ XY ABC වගේ BG අකුරු පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි.